සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් පැතුම් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ DLP gaming channel එකේ මුලින්ම views 1000ක් ගියපු GTA 5 වීඩියෝ එකේ ඒ views 1000 එන්නේ මට කොච්චර දවසක් ගියාද කියලා. මගේ මුලින්ම GTA 5 වීඩියෝ එකට views 1000ක් ගියේ එයාපෝට් එකෙන් ප්ලේන් එකක් ඉස්සුවා කියන මෙන්න මේ වීඩියෝ එකට. අපි මේ වීඩියෝ එකේ ඇනලිටික්ස් ගිහිල්ලා බලමු වීඩියෝ එකේ විස්තර ටික ඔක්කොම. ඉතින් ඇනලිටික්ස් ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට මේ වීඩියෝ එකේ views තියෙනවා 91400ක්. මේ වීඩියෝ එක මීට අවුරුදු 1මාරකට විතර කලින් තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. හරියටම අප්ලෝඩ් කරලා තියෙන්නේ 2024 මැයි 12. ඉතින් මේ වෙනකොට මේ වීඩියෝ එකේ watch hours තියෙනවා 6000ක්, views තියෙනවා 91400ක්, ඒ වගේම subscribers 908ක් ඇවිල්ලා ඉන්නවා. estimated revenue එක විදියට $12.50ක් පෙන්නනවා. ඉතින් ඔන්න මම ඔයාලට මේක කිසිම දෙයක් hide කරන්නේ නැතුව ඔක්කොම ඔයාලට පේන්න තියලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේකේ පළවෙනි views 1000 එන්න මට කොච්චර දවසක් ගියාද කියලා. ඔයාලා දන්නවා දැන් මගේ channel එකේ සාමාන්‍යයෙන් වීඩියෝ එකක් දැම්මාම පැයක් වගේ ඇතුළත views 1000ක් එනවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි බලමු පළවෙනි views 1000 එන්න මට කොච්චර දවසක් ගියාද කියලා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. වීඩියෝ එක අප්ලෝඩ් කරලා පළවෙනි දවසේ යද්දි views ඇවිල්ලා තියෙන්නේ 139යි. ඊට පස්සේ දෙවෙනි දවසේ යද්දි ඇවිල්ලා තියෙන්නේ views 242යි. දැන් අපි මෙහෙම බලද්දි හිමින් views වැඩි වෙනවා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. පළවෙනි views 1000 ඇවිල්ලා තියෙන්නේ හරියටම දවස් 13කට පස්සේ තමයි views 1000 පාස් කරලා තියෙන්නේ. දවස් 13ක් යද්දි මගේ ඇවිල්ලා තියෙනවා හරියටම views 1067ක්. ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එක ස්පෙෂලිම ගෙනාවේ ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තියෙනවා වීඩියෝස් දැම්මට views නැහැ එහෙම කියලා. ඉතින් මම ඔයාලට පෙන්වන්න ගියේ මගේ ගේමින් channel එකේ මුලින් දාපු වීඩියෝස් වලට කොච්චර පරක්කු වෙලාද views 1000ක් ආවේ කියලා. දැන් මම ඔයාලට තව වීඩියෝ එකක් පෙන්වන්නම්. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ හරියටම මැයි 12 2024. මේ වීඩියෝ එකට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එක පෙන්වන්නම්. ඒක හරියටම අප්ලෝඩ් කරලා තියෙන්නේ 2024 මැයි 9 දවස් 3කට කලින්. ඉතින් මම මේ වීඩියෝ එක මේ අර එයාපෝට් එකෙන් ප්ලේන් එකක් ඉස්සුවා කියන වීඩියෝ එකෙන් තමයි මගේ පොඩ්ඩක් GTA 5 වීඩියෝස් රීච් වෙන්න පටන් ගත්තේ. ඒකට කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකේ මම ඔයාලට පෙන්වන්නම් දවසක් යද්දි මගේ සාමාන්‍යයෙන් views කොච්චරක් යනවද කියලා. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ මේ වෙනකනුත් තියෙන views 3500. මේ වීඩියෝ එක එච්චර රීච් උන්නේ නැහැ මගේ normally යන වීඩියෝ එකක්. මේකත් අවුරුදු 1මාරක් පරණයි වීඩියෝ එක. මේ වීඩියෝ එකේ සාමාන්‍යයෙන් ඔයාලට බලා ගන්න පුළුවන් one day යද්දි ඇවිල්ලා තියෙන්නේ හරියටම views 24යි. ඉතින් මේ වීඩියෝ එක බලන ගොඩක් කට්ටියගෙත් මේ වෙනකොට දවසක් යද්දි අප්ලෝඩ් කළා මීට වඩා views අනිවාර්යයෙන් යනවා ඇති. views 200ක් අනිවාර්යයෙන්ම යනවා ඇති. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකට නම් views 1000ක් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් කල් ගිහිල්ලා. සාමාන්‍යයෙන් පළවෙනි views 1000 ඇවිල්ලා තියෙන්නේ දවස් 60 ගාණක් ගිහිල්ලා. 66 වෙනි දවසේ තමයි පළවෙනි views 1000 ඇවිල්ලා තියෙන්නේ. මේකට පස්සේ අප්ලෝඩ් කරපු වීඩියෝ එක තමයි මේක. මේ අප්ලෝඩ් පෝට් එකෙන් ප්ලේන් එකක් උස්සන වීඩියෝ එක. ඉතින් මේකට කොහොම හරි සති දෙකක් වගේ කාලයක් ඇතුළත දවස් 13ක් කියන්නේ සති දෙකකට සමානයිනේ. දවස් 13ක් ඇතුළත views 1000ක් ඇවිල්ලා. ඉතින් දවස් 14ක් වගේ යද්දි සති දෙකක් වෙනවා. ඉතින් දවස් 13ක් යද්දි views 1000 ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් පස්සේ තමයි මගේ පොඩ්ඩක් channel එක reach වෙන්න ගත්තේ. මම මේ වෙනකන් videos ගොඩක් upload කරලා තිබ්බා. කොහොම හරි ඔයාලට තව දෙයක් මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඔයාලා නිතරම බලන්න ඔයාලගේ එන views ගාන වගේ නෙමෙයි මෙතන typical performance කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන YouTube එකෙන් පෙන්වන performance එකට වඩා ඔයාලගේ views ගාන වැඩි නම් ඔයාලගේ වීඩියෝ එක පොඩ්ඩක් reach වෙලා තිනවා. ඔයාලට මෙතන අර මේ කොළපාට ඊතලෙන් බලා ගන්නත් පුළුවන්. ඒ දවස්වල දැන් සාමාන්‍යයෙන් දවසක් යද්දි මේකේ typical performance එක පෙන්වන්නේ views 20යි 50යි අතර. මගේ ඒ පළවෙනි දවසේ යද්දි views 139ක් ඇවිල්ලා තිනවා. ඉතින් එතෙන්දි මේක සාමාන්‍ය reach වෙලා කියලා ඒ දවස්වලදී හිතා ගන්න පුළුවන්. මොකද views 20යි 50යි අතර තියෙන ඕනේ වීඩියෝ එක views 139ක් එනවා කියන්නේ ඇත්තටම හොඳ කවුන්ට් එකක්. ඉතින් ඒ දවස්වල ඇත්තටම දැන් මම අප්ලෝඩ් කළ දවසක් යද්දි views 25යි 30යි එන්නේ. ඉතින් එහෙම තියෙන channel එකකට මට views 100ක් 150ක් එනවා කියන්නේ ඇත්තටම දැන් views 10000ක් වටත් වඩා මාර සතුටුයි. මොකද ඒක channel එකක් කරන කෙනෙක් දන්නෝ views නැතුව තියෙද්දි views 100ක් 200ක් හරි එකපාර එනවා කියන්නේ ඒක මාරම ලොකු දෙයක්. මාරම achievement එකක් විදිහට තමයි දැනෙන්නේ. ඉතින් ඒක ඔයාලගේ channel එක grow වෙනවත් එක්කම ඒ ටික වෙනස් වෙනවා. දැන් ඔයාලා බලන්න මේ කලින් පරණ videos වල තියෙන්නේ මේ වගේ typical performance එක අඩු. ඒ වුණාට දැන් videos වල මීට වඩා වෙනස් වෙනවා ඒක. මේකේ typical performance එක සාමාන්‍යයෙන් views 1000ක් කියන්නේ මේගොල්ලෝ ගොඩක් කාලයකට පස්සේ තමයි ඒක මේ target එකට දීලා තියෙන්නේ. මෙන්න බලන්න. මේකේ සාමාන්‍ය views 1000ක් typical performance එකට දෙන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දක් විතර හිට්ටු වෙද්දි. ඉතින් ඔයාලගේ channel වල views නැහැ කියලා ඔයාලා channel එක කරන එක අතාරින්න එපා. channel එක දිගටම continue කරයි යන්න. ඔයාලට එතකොට channel එක reach එක වැඩි වෙලා අනිවාර්යෙන් channel එක grow වෙනවා. ඉතින් මුලදී මට තිබ්බ views ගාන මම ඔයාලට ඔන්න example එකම පෙන්නුවේ. ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි කොච්චර වීඩියෝ දැම්මත් views නැහැ කියන කතාව.
ඉතින් දැන් ඔයාලට බලා ගන්න බලන්න මේ channel එකේ වීඩියෝ එක ටික ටික තමයි රීච් වෙලා තියෙන්නේ. මේ හරියේදී සාමාන්‍යයෙන් දවස් 25ක් වගේ යදී එකපාරට මෙතෙන්දී රීච් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙහෙම ටික ගිහිල්ලා ආයි දවස් 300 ගාණක් යදී ආයි මෙතනින් රීච් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටුත් මේ වීඩියෝ එකට views එනවා වැඩි ලොකුවට එන්නේ නැහැ. ඒ වුණාට පැය 48ක් ඇතුළත views 53ක් ඇවිල්ලා තිනවා. ඉතින් තාමත් මේ වීඩියෝ එකට views කීය හරි එනවා. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ ඔයාලා මේ වීඩියෝ එකක් දැම්මොත් ඒ වීඩියෝ එක ඔයාලා delete කරේ නැත්නම් ඒ වීඩියෝ එක තියෙන තාක්කල් අනිවාර්යෙන් වීඩියෝ එක run වෙනවා නම් views ටිකක් එනවා. ඒකම ඔයාලට watch time subscribe මේ හැමදේම වැඩි වෙනවා. ඔයාලගේ channel එක monetize කරලා නම් revenue එකත් $7 හරි ඒ එන views ගානට අනුව වෙනස් වෙනවා. ඉතින් මම ඔයාලට මේ අනිත් වීඩියෝ එකත් example එකකට පෙන්නුවේ මොකද මගේ reach වෙන කලින් වීඩියෝ එකයි reach වෙච්ච වීඩියෝ එකයි තමයි මම ඔයාලට example එකකට ගෙනාවේ. ඉතින් තව සමහරක් කට්ටිය ඇති මේ වෙනකොට වීඩියෝ 100ක් 200ක් අප්ලෝඩ් කළත් views යන්නේ 100යි 200යි. ඉතින් ඒ කට්ටිය මුලින්ම බලන්න ඔයාලගේ වීඩියෝ එකේ quality එකයි ඒ වගේම thumbnail එක ගැන අවධානය යොමු කරන්න අනිවාර්යෙන්ම. මොකද ඔයාලගේ වීඩියෝ එක views යද්දි thumbnail එකෙන් 70%ක් 75ක් අනිවාර්යෙන්ම බලපානවා. මොකද viewer කෙනෙක් මුලින්ම ඔයාලගේ වීඩියෝ එකේ දකින්නේ thumbnail එක. thumbnail එක දැකලා තමයි ඔයාලා click කරලා වීඩියෝ එක බලන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා thumbnail එක පොඩ්ඩක් attractive විදියට අනිවාර්යෙන්ම හදාන්න. ඔයාලගේ thumbnail එකේ තියෙනවා නම් අවුල් ඒව බලලා thumbnail එකේ දාන වචන ටික හරියට පේන්න පැහැදිලිව දාන්න. ඒ වගේම thumbnail එක click කරන්න හිතන විදිය, ඒ කියන්නේ වීඩියෝ එක බලන්න හිතින විදිය thumbnail එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලා thumbnail එක දාද්දි වීඩියෝ එකට අදාළ thumbnail එකක් දාන්න. ඒ කියන්නේ ඔයාලගේ වීඩියෝ එකේ නැති දෙයක් thumbnail එක කීයටවත් දාන්න එපා. එහෙම දාලා තේරුමකුත් නැහැ. ඒ වගේම ඔයාලා මම මෙතන details කියලා පෙන්නන title එක ඊට පස්සේ description එක ඒව ගැන ටිකක් අවධානය යොමු කරන්න. මොකද title එකත් වීඩියෝ එකට අදාළ දෙයක් දාන්න. description එකේ තියෙන වීඩියෝ එකට අදාළ දේවල් ටික දාන්න. hashtag ටිකයි වීඩියෝ එකේ තියෙන්නේ මොනවද ඒ විස්තර ටික දාන්න. මම ඒ කාලේ නම් description එකේ ලොකුටම දේවල් දාලා නැහැ. ඒ වගේම text ටිකත් අනිවාර්යයෙන්ම ඔයාලා text ටිකක් දාන්න. මම ඔයාලට මේකේ text ටිකත් පෙන්නන්න. මේ game එකක් නම් game එකට අදාළ text ටික දාන්න. ඒ කියන්නේ game එකෙන් පිට දේවල් දාන්න එපා. game එකක් නම් එහෙමයි. ඔයාලා කරන channel category එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් category එකට අදාළ text ටික දාන්න. ඒ වගේම ඔයාලා channel එකක් කරනවා නම් තව දෙයක් තමයි ඔයාලා කැමති category එකෙන් channel එකක් continue කරා යන්න. මොකද ඔයාලා ආස දෙයක් කරේ නැතොත් ඔයාලට මාස දෙක තුනක් channel එක continue කරද්දි වීඩියෝ දාන එක එපා වෙනවා. මොකද ඔයාලා ආසාවෙන් කරන category එකකින් තමයි channel එක දිගටම continue කරා යන්න පුළුවන්. ඉතින් හැමෝම gaming channel ම කරන්න ඕනි කියලා ගන්න. ඔයාලා cooking channel එකක් කරන්න ආස නම් cooking කරන්න. education channel එකක් නම් education කරන්න. ඒ වගේම meme review channel එකක් නම් meme review කරන්න. comedy channel එකක් කරන්න ආස නම් ඒක කරන්න. ඉතින් ඔයාලා ආස field එකෙන් ඒ ආස category එකෙන් channel එක කරා යන්න. එතකොට ඔයාලට ආසාවෙන් channel එක කරා යන්න පුළුවන්. මොකද පළවෙනි මාස 3-4 ඔයාලට views එන්නේ නැති වුණාම නැත්තම් channel එක මගදී අතාරලා දාන්න හිතෙනවා. ඉතින් මමත් ඒ කාලේ දවසක් යද්දි views 25යි 30යි එන්නේ කියලා මේ channel එක අතෑරියා නම් අද DLP gaming කියලා කෙනෙක් ඔයාලා දන්නෙත් නැතුව ඇති. මොකද මගේ channel එක මේ වෙනකොට subscribers ලා 64000ක් ඉන්නවා. ඉතින් ලංකාවේ තියෙන gaming channel එක ගත්තම එච්චරම ලොකු channel එකකුත් නෙමෙයි. ඒ වුණාට ඉතින් මම පටන් ගත්ත තැනේ හැටියට මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා අද වෙනකොට channel එක තියෙන තැන ගැන. ඒකයි මම ඔයාලට නිතරම කියන්නේ. ඔයාලට මම මේ example එකම පෙන්නුවේ ඒකයි. නැත්තම් මගේ channel එකට අලුතෙන් set වෙච්ච කට්ටියම බලනවා ඇති. මෙයාගේ නම් ඉතින් views යනවා මෙයාට නම් ඉතින් අවුලක් නැහැ නේ. එහෙම කියලා නෑ. ඕනම YouTuber කෙනෙක්ගේ මුලින් පටන් ගන්නම මෙහෙම තමයි මුලින්ම views 5යි 10යි යන්නේ. හරිද? තව දෙයක් මම ඔයාලට කියන්නම්. මම ඒ කාලේ පාවිච්චි කරපු පොඩි දෙයක්. මට දැන් ඒ කාලේ views දවසක් ඇද්දි 10යි 20යි 30යි ඔය වගේනේ යන්නේ. එතකොට මං හිතපු එක දෙයක් තමයි වීඩියෝ එකක් දාලා දවසක් ඇද්දි views 20ක් හරි එනවා කියන්නේ මගේ වීඩියෝ එකක් බලන්නේ 20ක් 25ක් හරි ඉන්නවා කියන එක. ඉතින් ඒ 20 වෙනුවෙන් හරි මං ඒ කාලේ මේ නොකඩවා වීඩියෝ අප්ලෝඩ් කරා. ඉතින් ඒක ඔයාලත් හිතට ගන්න. මොකද ඔයාලගේ බලන්න වීඩියෝ එකක් දාලා දවසක් ඇද්දි views 10ක් එනවා කියලා හිතන්නකෝ. views 10ක් එනවා නම් ඔයාලගේ වීඩියෝ එකක් බලන්න 10 දෙනෙක් හරි ඉන්නවා කියලා ඔයාලා සතුටු වෙන්න. ඒක හිතලා ඔයාලා අනිවාර්යෙන් content එක quality එකට හදලා ලස්සන thumbnail එකක් දාලා ඔයාලා ලස්සන text ටිකක් දාලා ඒ වගේම මේ වීඩියෝ එකට ගැලපෙන thumbnail ඒවා හදලා එහෙම දැම්මට පස්සේ ඔයාලගේ වීඩියෝ අනිවාර්යෙන් කාලයක් ඇද්දි reach වෙනවා. ඉතින් YouTube පටන්ගෙන මාසෙන් දෙකකින් මේකෙන් sub 1000 ගහලා watch hours හදලා එහෙම කරන්න බෑ. දැන් ඔයාලට මේ වීඩියෝ එකෙම පේනවා මේ වීඩියෝ එකෙම මට watch hours 4000ට වැඩියත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක එකපාරට ආපු watch hours නෙමෙයි මේ. පළවෙනි ටිකේ අවුරුද්දක් වගේ යනකොට තමයි watch hours 4000 මේක ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ subscribers උත් 1000ට කිට්ටු වෙන්නම තියෙනවා 908ක් තියෙනවා. ඉතින් ඒකයි මම ඔයාලට කියන්නේ මුලින් අනිවාර්යයෙන්ම මේක අතාරින්න නැතුව ඔයාලා දිගටම වීඩියෝස් දාගෙන යන්න. මොකද ඔයාලා දැන් මං ඔයාලා මෙහෙම හිතන්නකෝ මේ එක්සැම්පල් එක ඔයාලට පෙන්නන්නකෝ. දැන් මේ වීඩියෝ එක තියෙනවනේ. මේ වීඩියෝ එක දානකොට මං හිතන්නේ මම වීඩියෝ 100කට එහා පැත්ත දාලා 105ක් හෝ 10ක් දාලා තිබ්බා. දැන් මං වීඩියෝ 100ක් දාලත් views නැහැ කියලා මේ වීඩියෝ එකෙන් පස්සේ channel එක අතෑරියා නම් අද වෙනකරුත් මේ DLP channel එක තාමත් අර තිබ්බ තත්වෙම තමයි. සබ්ලා 2-3000ක් හරි තියාගෙන මට සබ් ගන්න මත නැහැ මේ වීඩියෝ එක දානකොට තිබ්බ.
මං හිතන්නේ 1000 ගාණක් හෝ 2000ක්ම උපරිම තිබ්බේ. ඉතින් මේ ගානට තිබ්බනම් අද වෙනකොට මේ ගානට මගේ channel එක ඇවිල්ලා නැහැ. මොකද මම මේ වීඩියෝ එක දාලත් views 100ක් මේ views 100ක්වත් එන්නේ නැහැ. වීඩියෝ එකට views 20යි 25යි එන්නේ. වීඩියෝ 100ක්කුත් දාලා තේරුම්න්නේ නැහැ කියලා අතහැරලා දැම්මනම් ඔයාලට මේ වගේ මෙච්චර උඩට ආපු channel එකක් බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ ඔයාලා හෙට දාන වීඩියෝ එක වෙන්න පුළුවන් ඔයාලගේ reach වෙන වීඩියෝ එක. ඒක නිසා ඔයාලා continuously වැඩේ කරගෙන යන්න. views නැහැ කියලා කවදාවත් අතාරින්න එපා. මොකද අපිට කියන්න බෑ අද දාන වීඩියෝ එකෙන් views නැති වුණාට ඔයාලගේ හෙට වීඩියෝ එක එකපාරට reach වෙලා 1k වදින්න පුළුවන්. හරිද? අනික 1k වදින එක එකපාරින් වෙන්නේත් නැහැ. ඒක ඔයාලගේ අර typical performance එකත් එක්ක ඔයාලටම compare කරලා තමයි බලන්න පුළුවන්. මොකද මේකේ මම දැනගත්ත වීඩියෝ එක reach වුණා කියලා පළවෙනි දවසේ. මොකද පළවෙනි දවසේ සාමාන්‍යයෙන් මගේ normally views 20 30 යනකොට එකපාරට views 100 පැන්න කියන්නේ මටත් මාර happy. මටත් තේරුණා මේ වීඩියෝ එක පොඩ්ඩක් reach වෙලා කියලා. එහෙම බලාගෙන ඇති මේක සතියක් යනකොට ටික views එන එක වැඩි වෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසට වඩා දෙවෙනි දවසට වැඩි එහෙම ටික reach වෙනවා. ඒ reach වෙන එකත් එක්ක තමයි වීඩියෝ එකේ views වැඩි වෙන්නේ. ඒ වගේම ඔයාලගේ channel එකේ reach එක වැඩි වෙන්නේ videos දාන තරමට. ඉතින් ඔයාලා videos දාන අනිත් එක videos දාන්නම් ඔයාලේ කවදක්වත් දාගෙන යන්නත් එපා. ඒකත් කියන්න ඕනේ. ඔයාලගේ මේ බලන්න මගේ ඒ කාලේ ඉඳන් මම thumbnail එකම විදියට හැදුවේ. ඒකත් ඔයාලා බලන්න. thumbnail එක පුළුවන් තරම් quality එකට හදන්න මේ. thumbnail එකේ quality එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම thumbnail එක දැක්ක ගමන් ඕන කෙනෙකුට මේ වීඩියෝ එකක් බලන්න හිතන විදියට හදන්න. මේ ඔයාලට මම latest වීඩියෝ ගිහිල්ලා පෙන්නන්න මේ තිනේ අද දාපු වීඩියෝ එක. ඉතින් මේ වගේ ඔයාලා කරන දේ හරියට කරන්න මේ වගේ ලස්සන thumbnail දාන්න. ඉතින් මීට වඩා ලස්සනට ඔයාලට thumbnail හදන්න පුළුවන් කට්ටිය ඇති. ඒ කට්ටිය පොඩ්ඩක් මහන්සි වෙලා thumbnail එක හදන්න. මොකද ඔයාලට thumbnail එකෙන් තමයි වීඩියෝ එකේ views වලින් 70%ක් 75ක් එන්නේ thumbnail එකෙන්. ඒ වගේම title එක ලස්සනට දාන්න, text ටික දාන්න. ඉතින් මට මේ වීඩියෝ එක ස්පෙෂලිම මං ගෙනාවේ ගොඩක් මට කමෙන්ට් කරලා තියෙනවා කට්ටිය වීඩියෝස් දානවා views නැහැ කියලා. ඉතින් එයාලට මම example එකම පෙන්නුවේ ඒකයි. මගේ channel එකෙත් මුලින් views ගියපු විදිය ඔන්න ඔයාලට මම පෙන්නුවා. reach වෙන්න කලින් දවසක් යද්දි views 25යි 30යි. මෙතෙන්ද ඔයාලට පේනවා පළවෙනි දවසේ ඇවිල්ලා තියෙන්නේ views 20 ගානයි මේ 24. ඉතින් මීටත් වඩා අඩුවෙන් views ආපු වීඩියෝ තියෙනවා. ඒ කියන්නේ දවසක් ඇද්දි views 10ක් ආපු වීඩියෝස් උත් ඕන් තරම් තියෙනවා ඒ කාලේ. දැන් නම් ඉතින් ඔක්කොම වීඩියෝස් වලට views 2-3000ක් කර ඇවිල්ලා මේ වගේ ටික reach එක හැදිලා. ඉතින් ඒකයි මම ඔයාලට මේක අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ. මොකද ගොඩක් කට්ටියට එතකොට මේකෙන් පොඩි හරි මොටිවේට් එකක් වෙනවා නම් ඒක මගේ පැත්තෙන් මට ලොකු දෙයක්. ඉතින් ඔයාලා තාමත් අපේ ටෙක් channel එක subscribe කරලා නැත්නම් ඔයාලා අනිවාර්යෙන් subscribe පාරකුත් දාලා තියාගන්න. ඔයාලට ඉස්සරහට YouTube ගැන ගොඩක් දේවල් මගේ ටෙක් channel එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ YouTube කරන යාළුවෝ අතරේ මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් මතට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.